අයිබෝවන් අද අපේ පවුලේ ට්‍රිප් එක තමයි බදුල්ල බණ්ඩාරවිල. ඉතින් අපි මේ ට්‍රිප් එකේදී පළවෙනියෙන්ම යන්න තීරණය කළේ මුතියංගන විහාරයට. අපි නුවරින් නම් පිටත් වුණේ පාන්දර. හැබැයි අපි මෙහෙට එනකොට උදේ 10 විතර වුණා. ඉතින් අපි පවුලේ කට්ටිය එකතු වෙලා අම්මා, පුංචි, අප්පච්චි හැමෝමත්ම එකතු වෙලා තමයි මේ ගමන හරිම සතුටින් ආවේ. අපි පළවෙනියෙන්ම මුතියංගන විහාරයට තමා ගියේ. ඉතින් මේ විහාරය ගැන කතා කරනවා නම් මුතියංගන චෛත්‍ය බුදුන් වහන්සේ දෙවන වරට ලංකා ගමනට වැඩම කර අවස්ථාවේදී උන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටිය එක ස්ථානයක් ලෙස හඳුනාගෙන තියෙනවා. අපි පළවෙනියෙන්ම විහාරයට මල් පූජා කරලා ඊළඟට මේ පුදුමම බලන්න ගියා. සෑරජු පාමුල අතුරා දැඟිලි පැඳ වැඳ වැටෙන්න එකම වරක් වත් වඳින්න අපේ බුදුන් අපි වඳින්න සාදු සාදු මුතියංගන චෛත්‍ය ඉදිකරා කියලා සඳහන් වෙනවා දේවානම්පියතිස්ස රජතුමා. මෙහි නිදන් කරලා තියෙනවා කියලා සඳහන් කරනවා. බුදුන් වහන්සේගේ මුක්ත ධාතුන් වහන්සේ. තූප වංශයේ සඳහන් වෙන ආකාරයට දේවානම්පියතිස්ස රජතුමා තමයි මේ චෛත්‍ය ඉදිකරලා තියෙන්නේ. ආසයි අපි සෑරජු පා සිඹ හිඳ වැඳ නිවන් යන්න. බබාලා දෙන්නත් මීට කලින් නම් මේ ස්ථානෙට ඇවිල්ලා තියෙනවා. හැබැයි යාලා හරි ආසාවෙන් තමයි මේ තැනට ආවේ. මේ පුදබිමේ ශ්‍රීමා බෝධීන් වහන්සේගේ දෙතිස් මහා රූප බෝධීන් වහන්සේ වලින් එක් බෝධීන් වහන්සේ නමක් රෝපණය කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. මේ බෝධීන් වහන්සේ මුතියංගන රාජමහා විහාරය කියන්නේ සුන්දර වටපිටාවක පිහිටලා තියෙන චෛත්‍යයක්. මේ ඉතින් අපිත් එක්ක ගිය පුංචි බාප්පයි මල්ලි නංගි. මේකේ තව සුවිශේෂී දෙයක් තමයි අටවිසි බුදුන් වහන්සේලාගේ බෝධීන් වහන්සේලා කියන්නේ බුද්ධත්වයේ ලබාගත් වෘක්ෂ හැම එකක්ම රෝපණය කරලා තියෙනවා මේ චෛත්‍යයේ තියෙන ස්ථානයේ. අපි එන වෙලාවට නම් ගොඩක් අවුව තිබුණා.
අපි මල්ලිගේ මුල්ම ගමන තමයි මේ අද ඇවිල්ලා ඉන්නේ. මං ඔයාලට කලින් කිව්වේ මේ චෛත්‍යය නිදන් කරලා තියෙන්නේ මුක්තක ධාතුන් වහන්සේ කියලා. ඉතින් මුක්තක ධාතුන් වහන්සේ කියලා කියන්නේ බුදුන් වහන්සේ සමාපatti සුවෙන් වැඩ ඉන්න අවස්ථාවේදී තමන්ගේ දහඩිය බිඳු මුතු බවට පත් කරා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ මුතු තමා මේ චෛත්‍යය නිදන් කරලා තියෙන්නේ කියලා සඳහන් වෙනවා. අපිත් එක්ක සිටි අපේ මයාලුවෝ නිවන් දකින්න නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ. අපිට වෙලා මෙතන හිටියා. අපිට යන්න හිත දුන්නෙත් නැහැ. ඉතින් අපි මේ ස්ථානයෙන් පිටත් වෙන වෙලාව තමයි මෙහෙ. කොහොම අපි පිටත් වෙලා යනකොට අපිට තව යාළුවෙක් හම්බුණා. බබාලගෙන් නම් මෙතනින් අපිට යන්න හම්බුනේම නැහැ. මුතියංගන විහාරයේ ඉන්න අලියෙක් තමයි මේ. මෙයාලා ඉතින් යා දිහා බලාගෙනම හිටියා. යන්න හරිම අකමැති. ඊළඟට අපි යන්න පටන් ගත්තේ නයින්නාච්. හරිම ආසාවෙන් යන්න බලාගෙන හිටපු ගමනක් තමයි මේ නයින්නාච් කියලා කියන්නේ. මොකද අපි මීට කලින් මේ තැනට ගිහිල්ලා නැහැ. ඉතින් අපිට මේ කෙටිම මාර්ගය කියලා තමයි ඔන්න අපි දැන් මේ මාර්ගය යන්න පටන් ගත්තේ.
අම්මලා නම් ටිකක් අමාරුවෙන් එන්නේ. ගොඩක් වෙලාවට මේ දේශීය හා විදේශීය සංචාරකයෝ ගොඩක් ආසාවෙන් එන තැනක් තමයි මේ තැන. ඇල්ල නගරයේ ප්‍රධානතම සංචාරක ස්ථානයක් තමයි මේ ආරුක්කු නව්‍ය පාලම කියලා කියන්නේ. පඩිපෙල් වලින් ගස් ගල් මුල් වලින් තමයි අපි නැගලා ගියේ. දැන් නම් ටිකක් මහන්සි. බබාලා නම් අපිට කලින් ගිහිල්ලා ඉන්නේ අපිව දාලා. හරිම ලස්සනයි මේ පරිසරය. හැබැයි ඉතින් යනකොට ටිකක් පරිස්සමින් යන්නත් ඕන. මොකද මුල් එහෙම තියෙන නිසා අපි පරිස්සමින් යන්න ඕන. මට හිතන විදිහට අපි හිටපු තැන ඉඳන් කිලෝමීටරයක් වගේ අපි පයින් ගියා. මේ ඔන්න අපිට කලින් ගිහිල්ලා ඉන්න මේ දෙන්න. එයාලා හරිම සතුටින් ආසාවෙන් ගියේ. මුල් තියෙන නිසා ටිකක් අපි පරිස්සමින් යන්න ඕන. ඔන්න අපි බලාගෙන හිටපු තැන. හරිම ලස්සනයි. ගොඩාක් අය ඇවිල්ලා හිටියේ ඉතින් මේ අපි ගිය දවසේ. හරිම ලස්සනයි. ගොඩක් අය ඉතින් මෙතන උඩට වෙලා ඉඳලා ෆොටෝ ගහනවා. අපි වෙලාව විදිහට ඒ වෙලාවට කෝච්චියකුත් ආවා. ඉතින් මේ කෝච්චිය එන වෙලාවල් සඳහන් කරලා තියෙනවා. ගොඩක් අය හරි කැමතියි කෝච්චියක් එන වෙලාවකදී එතන ඉන්න. නයින්නාච් වලින් පස්සේ අපි ගියේ කුඹල්විල මහමෙවුනා භාවනා අසපුවට. ශ්‍රී සත්බුදු මහා සෑය විහාරය කියලා මෙන්න මේ අසපුව හඳුන්වනවා. අම්මා පුංචි හැමෝම යන්න ආසාවෙන් බලාගෙන හිටපු තැනක් තමයි මේ කුඹල්විල මහමෙවුනා අසපුව කියන්නේ. හරිම ලස්සන පරිසරයක පිහිටලා තියෙන මේ අසපුව. සෑමලුවේ
සත් පියුම් පිපේවා සත් බුදුවරුපින් විමට වඩීවා රන් කොත ඉතින් අම්මලාට ගොඩාක් සතුටුයි මේ තැනට ආවෙකට. අපි මීට කලින් මේ තැනට ඇවිල්ලත් නැහැ. අපි තාම පළවෙනි වතාව තමයි මේ. මෙතෙන්ට ගියාම හිතට හරිම සැහැල්ලුවක් සැනසීමක් දැනෙනවා. විහාරය ඇතුළ හරිම ලස්සනයි. හැබැයි විහාරය ඇතුළ නම් අපිට වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. අපමණ බැතියනි දාගැබ බැඳුනේ දුරදී දැක කිරි බබලනතු මෙහි තියෙන සත්බුදු මන්දිරයේ උළුවස්ස තනිගහකින් නිර්මාණය කරලා කියලා සඳහන් වෙනවා. ඉතින් මේක ලංකාවේ දෙවනියට උසම උළුවස්ස කියලා සඳහන් වෙනවා. හරිම ලස්සන අසපුවක් විදියට ගන්න පුළුවන්. අපි නම් ඔතෙන්ට එනකොට හවස 3 වගේ වුණා. අම්මලට නම් ඕන උනේ රෑ වෙලා එන්න. හැබැයි අපි රෑ වෙලා එන්නම් කියලා හිතුවට අපිට ඒක නැවත ආපහු එන්න නම් බැරි වුණා. උතුල නමුණු පුල ගිරිහිස ගෑවි පරිසරය හරිම ලස්සනයි මෙතනින් පල්ලෙහාට බලනකොට. දවල බලාකුළු වෙහෙර වඳීවි අගත අනාගත ඉතින් මේ විශේෂත්වය තමා මේ මෙතන හැම තැනම මල් තිබුණා. හරිම ලස්සනයි. ඉතින් මේ මල් සාදුකාර හඬ දුරට ඇසේ දුරට ඇසේ හරියට පේනවනේ. රන් කොට පිරිනිවනට මඟ පෑයේ සිරි ඉන්දක සමන් මහසෑයේ සිරි ඉන්දක සමන් මහසෑයේ සිරි ඉන්දක සමන් මහසෑයේ සිරි ඉන්දක සමන් ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම එන්න ඕන තැනක් තමයි මේ අසපුව කියලා කියන්නේ. මෙතෙන්ට එන විදිය ගැන කිව්වොත් නම් අපි ආවේ වෑන් එකනේ. ඒ නිසා අපිට උඩටම එන්න පුළුවන් වුණා. හැබැයි බස් එක කෙනාට නම් මේක උඩටම එන්න අමාරුයි. ඒ කට්ටිය පල්ලෙහායින් බස් නවත්තලා මේ අසපුවෙන්ම වාහන දාලා තියෙනවා. ඉතින් ඔයාලගේ ඒකෙන් තමයි ඔයාලට එන්න පුළුවන්. මේ පරිසරය ගැන සාකච්ඡාවක්. පරසතු කොසොම සාදු වන්දේ මාගේ ගෞතම තමේ. ඇත්තටම මෙතනින් නම් යන්න හිතුනේම නැහැ. සසර ගමන දුක බව දැනගත්තා
සසර පුරා පතේනිය හැරදා මේ බලන්න කොච්චර ලස්සන පරිසරයකද කියලා තියෙන්නේ. තුම් සුව සොයලා සමිඳුනිත් මුණා ඇතල පොහොයදා තුන්කල මරෝ බාල බිඳෙමින් වෙසගේ නිර්මල සම්බෝධු භව ලැබ සමීපේ තින්කල පිරිසට නිර්මල දහමේ අත්කල දුන්නා හිමි නිර්වාණේ රුවන් කඳක් වන් රන් වන් සිරුර අඩවන්නෝ කරුණා පෙරදැත ලොවක් නිවාලන අමයෝරෝ අදන දොහොත් තබා අපේ දවසේ අන්තිම ගමන තමයි දෝව රජමහා විහාරය. ඉතින් බණ්ඩාරවැල පිහිටලා තියෙන මේ දෝව රජමහා විහාරය ඓතිහාසික ස්ථානයේ හරිම ප්‍රසිද්ධ ස්ථානයක්. බණ්ඩාරවැල ආපුතින් අපි අනිවාර්යයෙන්ම එනවා මේ දෝව රජමහා විහාරයට. සිත් නිවාහමන මේ ස්ථානය ගැන කියනවා නම් වලගම්බ රජතුමා කාලයක් මේ ස්ථානයේ සැඟවිලා හිටපු ස්ථානයක් විදිහට සැලකනවා. ඒ වගේමයි වලගම්බ රජතුමා භාවිතා කළ රහස් කුමකක් මේකේ දකින්නත් තියෙනවා. ඉදිරියට යනකොට ඔයාලට අපි ඒක පෙන්නන්නම්. මේ උමගේ අවසානයක් මේ දක්වා හොයාගෙන නැහැ කියලා සඳහන් වෙනවා. ඉතින් ඔයාලත් බණ්ඩාරවැල ආවොත් අනිවාර්යයෙන්ම එන්න ඕන තැනක් තමයි දෝව රජමහා විහාරය කියලා කියන්නේ. ලෙන් වෙහෙරට දෝවේ මේ අපි දැන් යන්නේ විහාරයට. මහවෙහෙරතනු වලගම්බා පින්බර නිරිඳා වැඳ යන්නේ නාදන සැමට ගිනී ජයසිත සැමදා මේ තමයි මම අර වලට කලින් කිව්ව උමග. මේ උමග වහලා තියෙන්නේ. මේ ස්ථානයේ ගල් ප්‍රපාතයක නැත්නම් මේ කැටයම්කඩ අසම්පූර්ණ බුද්ධ ප්‍රතිමාවක් දකින්න තියෙනවා. පීදෙනා සොඳුරු සිත් සිල් දැන් ඔයාලට මේ අපි පෙන්වන්න යන්නේ මේ අසම්පූර්ණ බුද්ධ ප්‍රතිමාව කැටයම් කරපු. මෙයා නම් ඉතින් තනියම හැම වෙලේම යනවා.
දැන් ටිකක් ඉතින් අපිටත් මහන්සි. සිත් නිවා හමන තුරුවඳුලේ සත්සරරාවේ දිය බෙදා ඉතින් මේ සඳහන් මේ පෙනෙන්නේ අඩි 38ක ගල් ප්‍රපාතයක කැටයක් කරන ලද අසම්පූර්ණ බුද්ධ ප්‍රතිමාව. සැඟ වෙලා යලිනු ගෙන දුන් ජය භූමිය දිවා නිබඳ වඳිනෙම් ලෙන් වෙහෙරට දෝවේ. ඉතින් අපි යන අතරතුර විහාරයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ආධාරයක් කරා. ඒ දේවල් හරිම වැදගත් වෙනවා මේ ආගමික ස්ථානවල සංවර්ධන කටයුතු සඳහා. ඔන්න අපේ බණ්ඩාරවෙල දෙවැනි දවසේ තමයි මේ ආරම්භ වුණේ. මේ ඔයාලට පේනවා ඇති ලස්සන කඳු වලින් වට වෙලා තියෙන තැනක තමයි අපි නතර වුණේ. බණ්ඩාරවෙල සීෆොක්ස් හිල් රිසෝට් වල තමයි අපි නතර වුණේ. ඉතින් මේ වටපිටාව හරිම ලස්සන තැනක් තමයි ඒ තැන. ඉතින් අපි මේක කලින් බුක් කරලා තමයි ආවේ. හරිම පහසුයි. ඒ වගේම එතන හිටපු කට්ටිය හරිම හොඳින් අපිට සාධාරණ මිලකට අපිට නතර වෙන්න ස්ථානය ලබා දුන්නා. ඉතින් ඔයාලටත් බණ්ඩාරවෙල ආවොත් සීෆොක්ස් රිසෝට් වල නතර වෙන්න පුළුවන්. උදේ නම් අපිට ටිකක් සීතල දැනුණා. දවසක පිපුණාවේ හරිම ලස්සනයි. නගරේ අතර නොයමුමා ප්‍රේමී සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා ගෝල නීල වදනා සවන පිනනා මේ චන්ද්‍ර සූර්ය නගරේ දූවිලි සරණා සෙවනල්ල වෙන්න ප්‍රේමී දහව නිවනා. නතර වුණ තැන ප්‍රධාන මාර්ගයේම තමයි තිබුණේ. හැබැයි මේ තැන හරිම නිදහස් තැනක්. ඉතින් අපි නතර වෙලා හිටියේ කාමර 4ක් තමයි අපි ගත්තේ. ඉතින් අපිට මේ තැනේදී කෑම හදා ගැනීමේ පහසුකමුත් යාල සලසලා දුන්නා. ඉතින් ඉතින් හරිම පහසුවක් වුණා අපිට මේ හැම දෙයක්ම. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා මේ ආරට පේන්නේ මේක ඇතුළ සවන පිනනා මේ චන්ද්‍ර සූර්ය නගරේ දූවිලි සරණා සෙවනල්ල වෙන්න ප්‍රේමී දහය නිවනා. දෙවන දවස් ආරම්භය තමයි බඹරකන්ද දියඇල්ල බලන්න යන එක. ඉතින් අපි මේකට යනකොට රුපියල් 50ක ටිකට් එකක් අරගෙන තමයි මේ දියඇල්ල බලන්න යන්න ඕනුනේ. අපි ගිය කවුරුවත්ම නම් මේ තැනට කවදාවත්ම ගිහිල්ලා තිබුණේ නැහැ.
ඔන්න අපිට මඟ පෙන්වන්නනකොට ඒක එකතු වුණා. අපි දැක්ක දෙයක් තමයි මේ පරිසරය හරිම සුන්දර වෙයාලා තියාගෙන ඉන්නවා. හොඳට නඩත්තු කරලා තියෙනවා. අපි ටිකට් ගත්ත තැන ඉඳන් මීටර් 700ක් වගේ අපිට යන්න උනා. අපිත් එක්ක එකතුණු යාළුවා තමයි මේ. ඉතින් හරිම ලස්සන තැනක් තමයි බඹරකන්ද දියඇල්ල කියලා කියන්නේ. මේ ගමනත් ඉතින් ටිකක් පරිස්සමින් යන්න ඕන. ගල් මුල් ඒව උඩින් තමයි අපිට යන්න තිබුණේ. හැබැයි මං හරිම ආසාවෙන් ගිය ගමනක් තමයි මේ බඹරකන්ද දියඇල්ල කියලා කියන්නේ. නතර වෙලා ෆොටෝස් එහෙම ගන්නත් ලස්සන තැන් තියෙනවා. අම්මලා නම් බලන්නේ තව දුරද කියලා. ඔන්න අපි සුන්දර බඹරකන්ද දියඇල්ල ළඟට දැන් ආවා. මේ දියඇල්ල ගැන කියනවා නම් ලංකාවේ උසම දියඇල්ල තමයි බඹරකන්ද දියඇල්ල කියලා කියන්නේ. මේ උස මීටර් 263ක්. අඩි වලින් නම් අඩි 863ක් කියලා තමයි සඳහන් වෙන්නේ. අපි ගිය දවසේ නම් වතුර ටිකක් අඩුයි. ඒ වුණාට හරිම ලස්සනයි. බණ්ඩාරවල ඇවිල්ලා තිබුණත් මේ ස්ථානෙට නම් කවදාවත්ම ඇවිල්ලා නැහැ. ඉතින් මේ ස්ථානය බලන එක හරිම වැදගත් වෙනවා බණ්ඩාරවල එන ඔයාලට.
වතුර අල්ලනකොට නම් වතුර හරියම සීතලයි. නාන්න තිබුණා නම් හොඳයි කියලා හිතුණා. කොහෙ ගියත් ඉතින් ෆොටෝ ගහන්නත් ඕනනේ. ඉතින් ලස්සන ෆොටෝ කීපයක්මුත් ගත්තා. ඒ අතරතුර ඉතින් චූටි බබාටත් පොඩි කරදරයකුත් වුණා. දැන් ඔය ලෑස්ති වතුර අල්ලන්න යන්න. ඔන්න බලන්නකො උනදේ මං නම් හොඳටම බය වුණා. පුංචි තමා ගොඩක් ෆොටෝස් ගත්තේ. ඉතින් ඇත්තටම අපි හරිම සතුටු වුණු තැනක් තමයි මේ තැන. ඔන්න ඔය විදිහට තමයි අපි පුංචි පුතා දියල්ල බලලා සතුටින් ඉන්නේ. අපි යන්න ආසාවෙන්ම හිටපු තැනක් තමයි ලිප්ටන් සීට් කියලා කියන්නේ. මේ ගමන එන්න ටිකක් අමාරු වුණා. හරිම ලස්සන තේ වතු මැදින් තමයි අපි මේ ගමන ආවේ. ඉතින් අපි විශේෂයෙන්ම කියන්න ඕන අපෙත් එක්ක ගිය අපේ වාහනේ අරන් ගියපු අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිව මේ තැනට එක්කගෙන ආවට. මොකද මේ තැනට එන්න තියෙන හරිම පටු පාරක්. ඉතින් අපිත් ඉතින් ඇත්තටම බයෙන් තමයි ආවේ. මොකද තව වාහනයක් ආවොතින් වාහනේ ගන්න ටිකක් අමාරුයි. මේ තැන හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇති වටපිටාව කොච්චර ලස්සනද කියලා. මේක ගැන කතා කරනකොට මේ ස්ථානයේ ඉඳන් ලංකාවේ පළාත් 5ක් පේනවලු. ඒ වගේමයි හම්බන්තොට, කතරගම, උඩවලව, ශ්‍රීපාදස්ථානය, ඒ වගේම මත්තල ගුවන්තොටුපළ, කූරගල පන්සල, ඒ වගේ ස්ථාන පේනවා. ඉතින් මීදුම තියෙන වෙලාවකදී නම් මේක බලා ගන්න බෑ. ඉතින් මේ තැන ගැන කියනවා නම් දඹේ තැන්න වතුරට තමයි මේ තැන අයිති වෙන්නේ. අපතලේ ඉඳන් කිලෝමීටර් 18ක් විතර තියෙනවා මේ තැනට එන්න. ඔන්න ඉතින් අපි ලස්සන පින්තූරයකුත් ගන්නවා. ලිප්ටන් කියන වෙළඳ නාමයෙන් ගොඩක් ප්‍රසිද්ධයි. ලිප්ටන් කියන වෙළඳ නාමය. ඉතින් ඒ වෙළඳ නාමයෙන් එන තේ තමයි මේ වතුයායෙන් ලබා ගන්නෙ. මේ තැන ගැන මේ තැනදී අපි ලබාගත් අත්දැකීම් ගැන නම් හරිම ලස්සන සුන්දර අත්දැකීම්. හරිම සතුටු වුණා අපි. ඒ වතු ඔයාලට පේනවා කොච්චර ලස්සනද කියලා මේ තැන. මීදුමත් එක්ක සුන්දර දේවතු කුඩාරමක් එහි තනා ආශානතිද මෙතන නම් අපි ගොඩාක් වෙලා හිටියා.
අපිට කොහොමත් මෙතනින් යන්න නම් හිතුනේ නැහැ. ජෝඩි බබාට ෆොටෝ ගන්න හිතලා. ඉතින් අපි මෙතෙන්ට ඇවිල්ලා තේ එකකුත් පිව්වා. අපි හැමෝම ඉතින් ඔයාලා ආවොත් අනිවාර්යයෙන් මෙතනින් තේ එකකුත් බොන්න. මේ ලස්සන ගැන මෙතෙන්ට ආව කෙනෙක්ම තමයි එක දැනෙන්නේ. ඒ තරම්ම ලස්සන පරිසරයක් තියෙන්නේ මෙතෙන්ට ආවම බලා ගන්න. ලිප්ටන් සීට් වලට එනකොට අපි ප්‍රවේශ පත්‍රයක් අරන් ආවේ. එක්කෙනෙකුට රුපියල් 120ක් වගේ තමයි උනේ. ඒ වගේමයි වාහනයටත් ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්න ඕන. ඉතින් ඔයාලා එනකොට ඒ ගැනත් තොරතුරු දැනගෙන ඉන්න ඕනනේ. ඒ නිසා තමයි තොරතුරු කිව්වේ. අපි ඊළඟට ගියේ එඩිසන් බංගලාවට. ඉතින් මේ බංගලාව ගැන කියනවා නම් 1931 බ්‍රිතාන්‍ය පාලන සමයේ ගොඩනගන ලද බංගලාවක්. අපි මේකට ඇතුළු වෙන්න පෙර ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්න උනා. ඉතින් හරිම ලස්සන බංගලාවක් තමයි මේක එඩිෂන් බංගලාව කියලා කියන්නේ. ඉතින් මේ බංගලාව ගැන කියනවා නම් මෙහි දැන් රෝමානු කතෝලික පූජකවරුන් සඳහා ආගමික පුහුණු මධ්‍යස්ථානයක් විදිහට පවත්වාගෙන යනවා. හරිම සුන්දර පරිසරයක තියෙන ස්ථානයක් තමයි මේ. ඉතින් මේකේ මෙවලට පේනවා හරිම ලස්සනයි. අති විශාල බංගලාවක් මේක. හරිම සුන්දරව ලස්සනට තියාගෙන ඉන්නවා. මේ බංගලාවේ වටපිටාවේ ගොඩාක් පළතුරු ගස් හදලා තියෙනවා. ඉතින් මේ පළතුරු ගස් වලින් ගෙවත්තින් ලබා ගන්න පළතුරු වලින් විවිධ නිෂ්පාදන නිකුත් කරනවා. ඒවා සාදලා වෙළඳපොළට නිකුත් කරනවා. මේ බංගලාව ඇතුළේ නම් අපිට ෆොටෝ සහ වීඩියෝ ගන්න අවසර හම්බුනේ නැහැ. මේ බංගලාව 1887 තෝමස් ලෙස්ටර් විල්ස කියන මහත්තයා තමයි හදලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් හපුතලේට ආවොත් ඔයාලා අනිවාර්යයෙන්ම මේ තැනත් බැලිය යුතුම ස්ථානයක්. ඒ තරම් සුන්දර තැනක් තමයි මේ ස්ථානය. මේ තැනේ නම් කොච්චර අපිට ෆොටෝ ගත්තත් ඇති වෙන්නේ නැහැ. අපි ඉතින් ලස්සන හැම තැනකම පුළුවන් විදිහට අපි ෆොටෝ ගත්තා.
ඔන්න ඉතින් අපෙත් එක්ක ගිය ඔක්කොම කට්ටිය තමයි මේ දැන් ඔයාලට පේන්නේ. අපි චූටි මල්ලි හරි ආසයි ෆොටෝ ගන්න. මේ පේනවනේ. ඉතින් අපේ නුවර බලා ඉන්න ගමනේ අපේ අන්තිම ගමන තමයි නුවරඑළිය ග්‍රෙගරි පාක් එක කියලා කියන්නේ. ඉතින් අපි මෙතෙන් එනකොට නම් ටිකක් හවස් වුණා. හැබැයි ඊට මේ තැනට අපි හරිම ආසයි මේ තැන ටිකක් කාලය ගත කරන්න. අපි මෙතෙන් එනකොට හවස 5:00 විතර 5:00 වගේ වුණා. හැබැයි ඉතින් අපිට අර බෝට් වල එහෙම යන්න බැරි වුණා. මොකද ඒවා 6 වෙනකොට ඔක්කොම නතර කරලා තිබුණේ. අපි ආසාවෙන්ම හිටියා එකක යන්න. ඉතින් අපි පාර කට්ටියත් එකතු වෙලා දවස් 2ක බදුළු බණ්ඩාරවල ට්‍රිප් එක ඔන්න ඔය විදිහට තමයි අවසන් වුනේ. ඉතින් අපි පරිස්සමෙන් එකගෙන අපි වෑන් එක අරන් ගියපු අයියටත් අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේමයි අපේ අම්මා, ඒ වගේම අප්පච්චි, පුංචිලා, බාප්පලා, නංගිලා, මල්ලිලා ඉතින් මේ දවස් දෙකේ හරිම සතුටු වුණා කියලා අපි හිතනවා. ඉතින් මේ වගේ පවුලකින් කට්ටිය එකතු වෙලා යනකොට ඒ ගමන් හරියම සතුටින් අපිට ගත කරන්න පුළුවන්. ඉතින් අපි හරි ආසයි නැවත නැවතත් මේ වගේ ගමන් යන්න. ඉතින් ඉදිරියේදීත් මේ වගේ තවත් ගමනක් අපි යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. සුන්දර දවස් දෙකක නිමාවක් මේ විදිහට සනිටුහන් වෙනවා.